ඔන්න එකෝමත් එක රාජ්‍යක බොහොම නුවණක්කාර රජ කෙනෙක් වාසය කළා. දවසක් මේ රජතුමා රාජසභාවේ අසුන්ගෙන ඉන්නකොට එක පාරට රූමත් කාන්තාවක් රජතුමා ළඟට ආවා. ඇය කොතරම් රූමත්ද කියනවනම් රාජසභාවේ ඉඳපු හැමෝම මේ රූමත් කාන්තාව දිහා ඇසිපිය නොහෙලා බලාගෙන හිටියා. ඉතින් රජතුමාගේ සිංහාසනයේ ළඟටම ආව මේ රූමත් කාන්තාව රජතුමාට නමස්කාර කරලා මෙහෙම කිව්වා. අවසරයි රජතුමනි, මම මායාකාර පවුලකින් පැවතගෙන එන රෙදි සලු වියන කාන්තාවක්. මම ඔබතුමාට පෙන්වීමට අපි වියන සලුවක පොඩි කොටසක් අරගෙන ආවා. මේ සලු බොහොම සැහැල්ලුයි. කොච්චර සැහැල්ලුද කියනවනම් වාතයටත් වඩා සැහැල්ලුයි. මේ ගැන ආපු රජතුමා පුදුම වුණා. මොකක්? වාතය වගේ සැහැල්ලු සලු තියෙනවා? එහෙමයි රජතුමනි. අපි ඒවා මායාකාරී විශේෂ ශිල්ප ක්‍රමයක් උපයෝගී කරගෙනයි වියන්නේ. අපි මේ දවස්වල ඒ වගේ සලුවක් වියන ගමන ඉන්නේ. ඒ සලුව මේ සලුවටත් වඩා ගොඩාක් සැහැල්ලුයි. අපි ඒවට කියන්නේ දිව්‍ය ලෝක සලු කියලා. මොකද ඒ සලු මෙච්චර කාලෙකට අපෙන් අරන් තියෙන දෙවිවරු විතරයි. ඉතින් මේ රූමත් කාන්තාව කියපු කතාව රජතුමා ඇතුළු රාජසභාවේ ඉඳපු හැමෝම පුදුමෙන් වගේ අහගෙන හිටියා. මේ කාන්තාවගේ කටහඬින් මුළු රාජසභාවම තෝංකාර දුන්නා. හොඳයි. මාත් කැමතියි ඔබ ඔය කියන විදිහේ සලුවක් මහගන්න. හැබැයි සම්පූර්ණ සලුව වියන්න කලින් මට ඔබ සලුවෙන් කොටසක් වියලා පෙන්වන්න ඕනේ. ඒකට අවශ්‍ය මුදල ඔබට භාණ්ඩාගාරයෙන් ලැබෙයි. හොඳමයි රජතුමනි, අවසරයි. ඉතින් රජතුමාගේ අදහසට එකඟුණ කාන්තාව රජතුමාට ආචාර කළ රාජසභාවෙන් පිට වෙලා ගියා. ඇයට රාජ්‍ය භාණ්ඩාගාරයෙන් සලුව වියන්න රන්කාසි විශාල ප්‍රමාණයක් ලැබුණා. ටික කාලයක් ගෙවිලා ගියා. දවසක් රජතුමාට රාජසභාවට ඇවිත් මායා සලුවක් වියන්න පොරොන්දු වෙලා ගිය රූමත් කාන්තාව ගැන මතක් වුණා. ඒ කාන්තාව සලුව වියන්න පොරොන්දු වෙලා ගිහින් සෑහෙන කාලයක් ගත වුණත් කිසිම හෝඩුවාවක් නැති නිසා රජතුමා අමාත්‍යවරුන් කීප දෙනෙක් ඇඳවලා මේ ගැන සොයා බලන්න අණ කළා. ඉතින් මේ ඇමතිවරු රටපුරා ඇවිදලා කොහොම හරි මේ මායාකාර රූමත් කාන්තාව රෙදි වියන තැන හොයාගත්තා. ඇමතිවරු මේ රෙදි වියන තැනට ඇතුල් වෙනකොටම ඔවුන්ට හිතා ගන්නවත් බැරි දර්ශනයක් දැක ගන්න පුළුවන් වුණා. විශාල පිරිසක් ලොකු කර්මාන්ත ශාලාවක ලොකු යන්ත්‍ර සූත්‍ර වලින් රෙදි වියනවා. හැබැයි ඒ එක සේවකයෙක්වත් මේ ඇමතිවරුන්ව ගණන්වත් ගන්නේ නැතුව ඔවුන්ගේ වැඩ කරගෙන ගියා. හැබැයි මේ වැඩ කර ඉඳපු අය යන්ත්‍ර සූත්‍ර වලින් වැඩ කරත් ඇමතිවරුන්ට කිසිම තැනක සලුවක් තියෙනවා නම් දැක ගන්න හම්බුනේ නැහැ. ඉතින් මේ කාරණාව රජතුමාට කියන්න හිතුව ඇමතිවරු ටික වහාම රජමාලිගාවට ගිහින් මේ බව රජතුමාට සැලකලා. මේක අහපු රජතුමා කෝපයටපත් වෙලා වහාම මායාකාර කාන්තාව රාජමාලිගාවට රැගෙන එන්න කියලා සෙබළුන්ට අණ කළා. රාජපුරුෂය වහාම රූමත් මායා කාන්තාව රාජමාලිගයට අරගෙන ආවා. හැබැයි ඇය ආවේ තනියම නෙමේ, සේවිකාවකුත් එක්ක. මේ සේවිකාව අතේ හිස් බඳුනක් තිබුණා. අවසරයි මහරජතුමනි, ඔබතුමාට බලන්න අවශ්‍යයි කියපු සලුව අපි අරගෙන ආවා. ඔබතුමා ඉල්ලපු විදිහටම අපි ඒ සලුව වියලා තියෙනවා රජතුමනි. මෙහෙම කියපු මායාකාර කාන්තාව හිස්බන්දේසිය රජුට පෙන්වන ලෙස සේවිකාවට අණ කළා. මේක දැකපු රජතුමා පුදුමයටපත් වුණා. සේවිකාවගේ අතින් හිස්බන්දේසිය ගත්ත මායාකාර කාන්තාව රජතුමාට මායා සලුව පිළිගැන්නුවා. මායාකාර කාන්තාව අරගෙන ආපු බන්දේසියේ කිසිම සලුවක් පේන්න තිබුණේ නැහැ. ඒක හිස් බන්දේසියක් විතරයි. රජතුමනි, මේ මායා සලුව බොහොම සැහැල්ලු එකක්. ඒ නිසා මේ සලුව හැමෝටම පේන්නේ. බුද්ධිමත් අයට විතරයි පේන්නේ. ඉතින් ඔබතුමා මොකද මේ සලුව ගැන හිතන්නේ? මායාකාර කාන්තාව රජතුමාගෙන් ඇහුවා. ඉතින් මේ මායාකාර කාන්තාව කිව්ව දේ ආපු රාජසභාවේ අනිත් ඇමතිවරුත් පුදුම වෙලා වගේ බන්දේසිය දිහා තවත් උවමනාවෙන් බැලුවා. ඇතැම් ඇමතිවරු මේ කාන්තාව රජතුමාට කියපු දේ ගැන කම්පණයටපත් වුණා. ඇමතිවරු කිහිප දෙනෙක් රජතුමා ළඟට කිට්ටු වෙලා ඔවුන්ට මායාකාර සලුව පේනවද කියලා බැලුවා. සමාවෙන්න රජතුමනි, ඇයි ඔබතුමා කිසිවක් නොපවසන්නේ? මේ සලුව තියෙන මෝස්තර වලට ඔබතුමා අකමැති නිසාවත්ද? නැතිනම් සලුව විශාල මදි වගේද? මායාකාර කාන්තාව රජතුමාගෙන් මෙහෙම ඇහුවා. රජතුමාගේ ඇමති මණ්ඩලයටත් කිසි දෙයක් හිතාගන්න බැරුව රජතුමා දිහා බලාගෙන හිටියා. කිසිම දෙයකට ප්‍රතිචාරයක් නොදක්වපු රජතුමා මෙහෙම හිතුවා.
මේක නම් මාව රවට්ටන්නයි මේ රාජ සභාවේ මාව ලැජ්ජ කරන්නයි මේ කාන්තාව කරපු උප්පරවැට්ටියක් වගේ. මම මේ සලුව පේන්නෑ කිව්වොත් මුළු රාජ සභාවම හිතයි මං කිසිම බුද්ධියක් නැති මෝඩයෙක් කියලා. හැබැයි මං සලුව පේනවා කියලා කිව්වොත් මේ කාන්තාවගේ කපටි වංචාවට මාව අහු වෙනවා. මගේ රන්කාසි ටිකත් අරගෙන මේ කාන්තාව පැනලා යාවි. ඉතින් මෙහෙම හිතපු රජතුමා වහාම රජතුමාගේ විශ්වාසවන්තම ඇමතිය වුණ රාම ඇමතිට කතා කළා. රජතුමාට කිට්ටු වුණ රාම ඇමතිට රජතුමා කනට කරලා මොකක් හරි දෙයක් කිව්වා. රජතුමා කියපු කතාව අහපු රාම ඇමතියට හොඳටම hina ගියා. ඊට පස්සේ ඔහු මායාකාර කාන්තාවට මෙහෙම කිව්වා. ඔබගේ ඔය වටිනා සලුව දැකලා රාජ සභාවේ අපි ගොඩාක් සතුටටපත් වුණා වගේම ගොඩාක් පුදුම වුණා. ඇත්තටම ඒක ගොඩාක් ලස්සනට වියලා තියෙනවා වගේම අපි ඔබේ දක්ෂතාවයත් අගය කරනවා. ඒ වගේම අපේ මහරජතුමාගේ ඉල්ලීමක් තියෙනවා මේ ලස්සන සලුව එකපාරක් මේ රාජ සභාවේ අය ඉදිරියේ ඔබට ඇදලා පෙන්වන්න කියලා. ඉතින් මේ ලස්සන සලුව ඔබ වැනි රූමත් කාන්තාවක් පැළඳගත්තාම තවත් ලස්සනට පෙනේවි. ඉතින් රාම ඇමතිවරයාගේ මේ කතාව අහපු රූමත් කාන්තාව එකපාරට බියටපත් වුණා. ඒ වගේම ඇය රජතුමාට සහ රාජ සභාවට කරපු බොරුව ඔවුන්ට තේරුණා කියලා ඇය තේරුම් ගත්තා. ඉතින් මේ රූමත් කාන්තාවට කිසි දෙයක් කර කියා ගන්න බැරුව අපහසුතාවයට පත් වෙලා මහරජතුමාගේ දෙපතුල ළඟට ගිහින් ඇය මේ කරපු කපටි වැඩේට ඇයට සමාව දෙන්න කියලා බැගෑපත් වෙලා රජතුමාගෙන් ඉල්ලුවා. ඉතින් මේ කරුණාවන්ත රජතුමා ඇයට සමාව දෙන්න තීරණය කළා. හැබැයි කපටි මායාකාර කාන්තාවට දීපු රන්කාසි ටික නැවත රජතුමා ලබා ගත්තා. ඉතින් මේ විදියට රජතුමා බොහෝම නුවණක්කාර විදියට සහ ඉවසීමෙන් මේ ප්‍රශ්නෙට මුහුණ දීපු නිසා රජතුමාගේ ගෞරවයත් ආරක්ෂා කරගෙන රන්කාසි ටිකත් රැකගන්න රජතුමාට පුළුවන් වුණා.